ලෝකේ ගෙවන්න තියෙනවා නම් පව හම්බ වෙනවාමයි. දැන් මගේ පන්සලේ ඉන්නවා අවසට ඔය අතුපතු ගන්න එහෙම එනවා ගෑල් ළමයි. හරි අහිංසකයි. එයා යාළුවනේ ගමේ ඉන්න නසරානිම කොල්ලා එක්ක. ඒක ටිකක් චණ්ඩි උණ තිබ්බ කොල්ලේ යාළු වෙච්ච දවසේ මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙමයි කියලා. මං කිව්වා හරියන්නේ නැහැ ඕක අතෑරපන්. හොඳට සතුටින් ඉන්න ගැළපෙන කෙනෙක් හොයාගනි. නෑ ස්වාමීන් වහන්සේ ඒක තමයි හරියන්නේ කිව්වා. ඉතින් මටත් මොකෝ මාත් සද්ද නැතුව හිටියා. පස්සේ දවසක එනවා පින්වත්නි හවස අතු ගන්න මේ නලල දිගට ලොකු ප්ලාස්ටරයක් දා. මං හා මොකෝ බලන්නකෝ අරයා ගැහුවානේ ඔළුව පැලෙන්න කිව්වා. මං කෝකනේ මං කිව්වේ අතෑරපන් ඕක හරියන්නේ නැහැ පව් ගෙවන්න කසාද බඳින්න නෑ ස්වාමීන් වහන්සේ බැන්දට පස්සේ හරියයි කිව්වා. ඌවම බැන්දා. බැන්දට පස්සේ ගුටි කනවා. දවසක් මම පන්සලට ආපු වෙලාවක කිව්වා ඕක හරියන්නේ නැහැ. ඕක ලියාපන් දැන් බැන්ද අලුතනේ දරුමල්ලොත් නැහැ. හොඳ මිනිහෙක් කසාද බැඳගෙන සතුටින් හිටපන්. අපි සසර කසාද බඳින්නේ පව් ගෙවන්න නෙමෙයි. ඒ පාරක නෑ සාන්නාංශ දරුවෙක් මල්ලෙක් හම්බෙච්ච දවසක හරියයි කිව්වා. දැන් ළමයි 3 දෙනෙක් ඉන්නවා තාම ගුටි කනවා. ගෙවන්න තියනවා නම් පවක් පින්වත්නි ආයි ගෙවන්න ඕනේ අපි කොච්චර කිව්වත් ඒකෙන් බේරිලා යන්න බෑ. ඒ නිසා බුදුහාඳුරු කියනවා ලෝකේ දිහා ප්‍රඥාවෙන් දකින්න. අපිට විඳින්න සිද්ධ වෙන හැමදේම සසර අපි කරපු කර්මයක ප්‍රතිඵල විදිහට දැක්කහම පින්වත්නි අපිට ඒ දේවලදී හිත ගැටෙන්නේ නැහැ. අපි බොහොම උපේක්ෂාවෙන් ඒ දිහා බලන්න පුරුදු වෙනවා. මේ දේවල් වලට නැවත නැවතත් මම ගැටුනොත් සසර මගේ දුකට පත් වෙනවා නේද කියන එක මම කල්පනා කරනවා.